ඔන්න අද අපි බඹර කන්ද දියෑල බලන්න ආවා. ඉතින් අපි ටිකට්ස් ගත්තා. එක්කෙනෙක්ට උනේ ටිකට් එකක් රුපියල් 50යි. ඉතින් දැන් අපි අතුලට යන්නේ. අපි බලමු අපේ ගමන මොන වගේද කියලා. මුලින්ම කියන්න ඕනේ මේක ප්ලෑන් කරලා ගිහපු ගමනක් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවනේ කොහේ හරි ප්ලෑන් කරොත් ඒක වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි හදිස්සියෙම ගත තීරණයක් තමයි මේක. හරි අපි දැන් බලමු. මට නම් මහන්සි මේක නේද බස් අනේ මන් දැන් කරන්නේ බෑත් වගේ මට මහන්සි අපි කමන්න ෆෝන් එක වටෙන්න එපා. අපි ඒත් අමාරුයි නැගගෙන යනවා. අපිට අපි දියහැල බැලුවා. නමුත් අපිට ඊට පස්සේ එතනින් පස්සේ ටික ගන්න බැරුණා. පොඩි විපතක් වුණා. බොහොම අමාරුවෙන් තමයි බේරිලා ඉන්නේ. සිකියුරිටි අක්කලා හිත තමයි බේරිලා ඉන්නේ මෙහෙම. මේ කාටවත් කියන්න එපා. ඔයගොල්ලන්ට විතරයි කියන්නේ. මම චුට්ටයි බය වුණේ. නැත්නම් අපේ ගෙවල් වලින් අපිට අම්බාණකට බැනුම් අහන්න වෙනවා. හොස්ටල් එකේ කැම්පස් එකේ නෙවෙයිද කියලා. ඔය කල්දුමුනේ පොලිසිය බණ්ඩනා කරකට කරන්නේ. පොලිසිය එක්ක නම්බර දෙනවා හර්ෂණී කියලා. මෙයාගේ නම හර්ෂණී. මේ හොම් තමයි ඉතින්. දැන් ඉතින් හරි. අවුලක් නැහැ. හිතට අවුල නැහැ. හිතට අවුල අපි ගොඩක් දේවල් කරන්න හිටියා. මේ මෝඩයෝ දෙනෙක් ඉත කරන්න බැරි වුණා. හරි දැන් අල පෙත්තක් නෑ මොන බදලනේ. බදල පෙත්තක් අකා යනවා. ගිහින් එන්නම්. ආයි අපි තනියම කොහෙවත් යනවද? නෑ. ගියත් අපි යන්නේ මොකක් බෑග් එකේ දාගෙනද? පිහියක් බෑග් එකේ දාගෙන. ඉතින් අපි ඉවරයි. එහෙනම් අපි යනවා ළමයි. Thank you for watching. Bye.